හායි ළමයි ඔන්න ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ මගේ පුංචි ලස්සන ෂොප් එක හැදුන විදිහ. ඉතින් අපි මුලින්ම කඩ කාමරයක් ඉල්ලගෙන එක සුද්ධ පවිත්‍ර කරා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි ෂොප් එක ඕපන් කරන දවසේ කිරි උතුරන තැන ඉඳන් තමයි මේ වීඩියෝ ටික. එහෙනම් බලන් ඉන්න. ඉතින් ඔන්න අද තමයි ෂොප් එක ඕපන් කරන්නේ. ඉතින් කිරි මුට්ටියක් එහෙම උතුරලා සුබ මොහොතින් මෙන්න මේ විදිහට වැඩ පටන් ගත්තා. අවුරුදු ගානකින් මේක දාන්න පළවෙනි දවසේ කියලා. ඔයා ලස්සනට ඉන්න ටික. ළමයි මම ෂොප් එක දැම්මේ 2025. ඉතින් මේ වීඩියෝ එක මේ vlog එක දාද්දි අවුරුද්දක්ම පහු වෙලා ඇත්තටම මම නිකන් ගැලරිය බල බල ඉඳි වීඩියෝ ටික හම්බෙලා මට හිතුණා මතක සටහනක් විදිහට මේක දාලා තියාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ෂොප් එකේ ඕපන් එක සිද්ධ වුණේ දා. පවුලේ කට්ටියයි ළඟම හිතවත් කීප දෙනෙකුයි තමයි එදා අපි ආරාධනා කළේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට කිරි මුට්ටියක් උතුරලා හරිම ආසාවෙන් ආදරෙන් අපි එදා වැඩ පටන් ගත්තා. අක්කේ යාළුවනේ ඉතින් මේ දවසේ හරිම ආසාවෙන් අපි ෂොප් එක ඕපන් කරාට ඇත්තටම කිව්වොත් අපිට ෂොප් එක කරන්න පුළුවන් වුණේ හරියටම අවුරුද්දයි. 2025 මාර්තු වල අපි ෂොප් එක ඕපන් කරලා 2026 මාර්තු මුල වෙද්දී අපිට ෂොප් එක වහන්න වුණා. ඒ කියන්නේ අපිට එතන රැඳෙන්න අමාරු වුණා. ඉතින් ඒකට හේතුව උනේ ප්‍රශ්න කීපයක්ම ආවලමයි. එකක් දෙකක් නෙමෙයි ප්‍රශ්න කීපයක්ම. ප්‍රධානම හේතුවක් තමයි අපේ කිරියම්මට හොඳටම අසනීප වුණා. ඉතින් ඒ වගේ ප්‍රශ්න කීපයක්ම වුණා. ප්‍රශ්නවලදී තමන්ගේ දේවල් අතාරින්න හොඳ නැති වුණාට ඇත්තටම මේ අවස්ථාවේ දැන් කරගන්නම දෙයක් නැති වුණා. ඉතින් ඒ වුණාට අපි දැන් ආයෙමත් අලුතෙන් වැඩ පටන් ගන්නයි ලෑස්ති වෙලා ඉන්න ළමයි. ඉතින් ඒකින්දම ඒ ආසාව හින්දාම තමයි මං කලින් සැලේ ෂොප් එක ඕපන් කරපු වීඩියෝස් ටිකත් මට හම්බෙලා මේ විදිහට දාන්න මං තීරණය කළේ. ඉතින් අපි ආයෙත් අලුතෙන් ෂොප් එක පටන් ගන්නවා. ඒ දේවල් මං ඔයාලට ෂොප් එක හදන තැන ඉඳන් සේරම දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ළමයි ඔයාලා දැන් මේ දකින්නේ මගේ ෂොප් එකට මගේ අතින්ම මැහුණු ලස්සන ඇඳුම් ටිකක්. ඉතින් ඔයාලට ඔන්ලයින් ඕඩර් කරගන්නත් පුළුවන්. අපි ෂොප් එක දාපුවම ෂොප් එකට ඇවිල්ලාම ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.